අපි මේ මාසේ 3 වෙනි සතිය වෙනකොට තියෙන ඉවෙන්ට්ස් පහක් ගැන තමයි කතා කරන්න යන්නේ. ආයෙ බලමු ඒ ඉවෙන්ට්ස් පහ මොනවාද කියලා. ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය සංවිධානය කරන සංචාරක උදාව ප්‍රදර්ශනය මේ මාසේ 15 සහ 16 දිනයන්හි උදෑසන 10 සිට හවස 7 දක්වා පැවැත්වෙනවා. මෙය පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේ පිහිටි සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානය. විශේෂයෙන් හෝටල් නිවාඩුනිකේතන ආගන්තුක නිවාස බංගලා ඒ වගේම වනජීවී ආකර්ෂණ ස්ථාන සම්බන්ධයෙන් විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ දෙන පිරිස්වලට සහ සංචාරයේ යෙදෙන්න කැමති කට්ටියට මේ ප්‍රදර්ශනය ගොඩක් වැදගත් වෙනවා. චාමර ගුරුගේ නිර්මාණයක් වෙන අපාතුරු වේදිකා නාට්‍ය මැයි 17 සවස් 4ට කොළඹ BMICH කමත නව රංගහලේදී පැවැත්වීමේ මේ වේදිකා නාට්‍ය අතරතුරේදී වේදිකා නාට්‍ය අවසන් වීම අනතුර විශේෂ ඩිස්කෂන් එකක් පවත්වන්න සූදානම් වෙලා තිනවා. රන්දුලාද සිල්ලා මේ ඩිස්කෂන් එක මෙහෙවන්නේ භූපති නලින් චින්තන ධර්මදාස විදර්ශන කන්නංගර මෙම වැඩසටහන සහභාගී වෙනවා. එදින සවස් 5:30 තමයි මේ පැවැත්වෙන්නේ. ඔබ ඉන්නා තැනක සිට අප අතර වූ සජීවී නරඹන්න පුළුවන් හැකියාව තියෙනවා SN Log Events තුලින්. මේ 30 වෙනිදා පොය දවසේදී රුධිර පරිත්‍යාගශීලීන්ට අවස්ථාවක් තියෙනවා මහරගම අපේක්ෂා රෝහලේදී. වොලන්ටියර් ශ්‍රී ලංකා ආයතනය තමයි මේ සංවිධානය කරන්නේ. සෑම පොය දිනක පවත්වන සේම මෙහෙවර මෙම වෙසක් සතිය තුලත් විශේෂ වැඩසටහන් කීපයකුත් ඔවුන් ගෙනෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබගේ සහයෝගයේ කාලය සහ කරුණාව සැබවින්ම වෙනසක් ඇති කරන බවයි සංවිධායකින් පවසන්නේ. ඔවුන්ට ඔබට සම්බන්ධයෙන් පුළුවන් හැකියාව තියෙනවා මේ රුධිර පරිත්‍යාගශීලී වැඩසටහනට අපේක්ෂා රෝහලෙන්. ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති සංවිධානය කරන වෙරළේ අසිරිය 2026 සමස්ත ලංකා පාසල් චිත්‍ර සුරංග තරගාවලියක් පැවැත්වීම නියමිතව තිබෙනවා. විශේෂයෙන් පෙර පාසල් දරුවන් ඔවුන්ට මේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට බලා ගන්න පුළුවන් ඔවුන්ගේ වැඩසටහන පිළිබඳ විස්තරය. වැඩි විස්තර සඳහා 0777 32යි 92යි 35 කියන නම් දෙකකින් ඔබට මේ සම්බන්ධයෙන් විස්තර දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. මැයි 3 ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. එය පැවැත්වුණේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රී ලංකා කර්තෘ සංසදය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද වෙනස් වන දේශපාලන සන්දර්භයන් තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යන මාතෘකාව යටතේ විද්වත් සාකච්ඡා